හෙලෝ ළමයි. ඉතින් ඔයාලා ඔන්න ස්ටඩි බ්ලොග් ගේන්න එපා කිව්ව නිසා තමයි අද පොඩ්ඩක් වෙනස් විදිහේ බ්ලොග් එකක් ගෙනාවේ. මේ විදිහට ඔයාලා දන්නවා ඇති බ්ලොග් එක මොකක්ද කියලා. අපි ඉස්සරහට බලමු අද බ්ලොග් එකේ මොකද වෙන්නේ කියලා. මොකද අද ස්පෙෂලි ඩේ එකක්. ඒ නිසා මගේ ජීවිතේ ගෙවුණු විශේෂ දිනයක් නිසා අපි බලන්න යමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයාලා අහලා ඇති ළමයි සබරකුම් පළාතේ තියෙන බෝගල පතල ගැන අහලා තියෙනවා. ඒ කියන්නේ මිනිරම් පතර ගැන අහලා තියෙනවා ඇති. සාමාන්‍ය මිනිරම් පතරට යන්න හුඟක් අයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැබැයි අපට අවස්ථාව ලැබුණා මිනිරම් පතරට යන්න. ඉතින් මේ අවස්ථාවෙත් තමයි මම වීඩියෝ කරන්න ගත්තේ. සාමාන්‍ය වීඩියෝ කරන්න එපා කියලා තියෙනවා. අපි අවසරයක් ඇතුව යාලගේ දැනගෙන තමයි අපි වීඩියෝ හුඟක් ගත්තේ. ඉතින් මේක ඇතුලේ වෙන්නේ මොනවද කියලා අපිට ලොකුවට කියන්න නම් තේරෙන්නේ නැහැ. හැබැයි එයාලා අපට ගයිඩ් කරපු විදිහට අනුව අපිට තේරෙන විදිහට මම ඔයාලට කියන්නම් මේ පත්තල ඇතුළේ මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. මම මේක ලොකුවට ළමයි එඩිට් කරේ නෑ. සාමාන්‍යයෙන් දාන්න ඕනි vlog එකක් නිසා තමයි දැම්මේ. ඉතින් මේ විදිහට අපි මුලින්ම පත්තලට යද්දී එයාලා අපට පත්තල ඇතුළේදී කරන්න ඕනි දේවල් ඒ විස්තර ටික අපිට මේ විදිහට කාර්යාලයක් වගේ එකක් තියෙනවා. ඒක ඇතුළට එක්කවිල්ලා ඒකේ අංකල් කෙනෙක් අපිට එයාලා ඒ දේවල් කියා දෙන. ඊට පස්සේ තමයි අපි පත්තල ඇතුළට යන්නේ. ඉතින් මට සාමාන්‍ය vlog එකක් කරන්න ලොකු අයිඩියා එකක් තිබ්බේ නැති නිසා මම සාමාන්‍ය වීඩියෝ ටිකක් ගත්තා. හැබැයි ඔයාලා ගිහිල්ලා නැති අවස්ථා දෙනවා. මොකද යාළුවම කිව්වා හුඟක් අයට එහෙම යන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ කියලා. ඒකයි මටත් හිතුණා. මම ඒ ගත්ත එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ඔයාලට ඒ දේවල් බලලා දවසක යන්න ආසාවක් තිබ්බොත් chance එකක් හම්බුනොත් ඔයාලත් ගිහිල්ලා ඒක විඳින්න. මොකද එතන තියෙන දේවල් අපි සාමාන්‍ය කතා වලට අහලා තියෙනවට වඩා ඒක ඇතුලේ ලස්සන ලොකු කතාවක් තියෙනවා. අතීතයත් එක්ක සම්බන්ධ වෙච්ච සහ ඔය පරණ මිනිස්සු කොහොමද පතල් කරපු ඒ දේවල් ඒ එක්ක ලස්සන කතාවක් මේක ඇතුලේ ගොඩ නැගිලා තියෙනවා. ඉතින් අපේ මාමා ලස්සනට හරියට හැම දෙයක්ම තේරුම් කරලා කියා දුන්නා තේරෙන විදිහට. බලමු ඉස්සරහ බ්ලොග් එක. ඉතින් ඔය මාමත්තට පෙන්නන්නේ ඊතර තියෙන මැප් එක. කියන්නේ පතල ඇතුලේ තියෙන මැප් එක. කියන්නේ මුහුදු මට්ටමේ සිට අඩි කොච්චරක් අපි යටින් ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට හුස්ම ගන්න පුළුවන්. මොකද වායු දැනන තාක්ෂණය දියුණු නිසා පතල ඇතුලට වායු නිසා අපට හුස්ම එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලොකු පැත්තකට තියෙන්නේ. අපි බලමු මෙයා මොනවද අපිට කියලා දෙන්නේ කියලා. තට්ටු යන්න ඉඩ තියාගෙන තව තට්ටු දෙකක් ඉඳ තියානේ. දැන් මම හිතමු මෙහෙම ඉඳලා ගිහිල්ලා තට්ටු දෙකක් මේ ඉතුරු මං තනියෙන් ගිහලා වගේ පේනවා. මේ කියවිලා නම් තියෙනවා. අමතර ඉන්නවා. මේ කඩලා තියෙන්නේ උඩට නම් කඩලා නැහැ. මේ ගල් ගෑලි වේකන තමයි මෙහෙම යකඩ ගන්න මේ ගෑලි දාලා උඩින් ගල් ලක්නට. ඉතින් එයාලා අපට පතල ඇතුලේදී සිද්ධ වෙන්නේ මොන වගේ විදිහේ ක්‍රමද, ඊට පස්සේ හදිස්සියක් වුණාම සංඥා මාර්ගයක් දෙන්නේ කොහොමද, සහ ඒ ගල් කොහොමද, ඒ කියන්නේ මිනිරම් ගල් කොහොමද අපි කඩාගන්නේ, කඩාගෙන එක එක වර්ගයේ එක එක විදිහට මිශ්‍ර කරලා අපි හදනවා ඉස්සරහට යවනවා කියලා තමයි යාලා අපි කිව්වේ. ඒ කියන්නේ පිටරටවල් වලට යවනවා. ඒ කියන්නේ ජර්මනිය වගේ රටත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේක වැඩ කරනවා කියලා තමයි එයාලා අපට විස්තර කරලා දුන්නේ. බෝඩ්ඩක් කරලා දෙන්න. දරුවක් තියෙනවා කියන්නේ.
මතකයිද අද වාගේ දිනගන්න ඒ කාලේ ලං වෙන්න පෙර මග බලා ඒ මෙව්ව හැම හීන ගානේම ඉටු වේලා අපි ආදරේ ජය ලබා ගල් අර මීටරන් මැදින් ගල් කැල්ල ගල් පතර වගේ යනවනම් ඒ කැලේ කරු තනි ගල් යන එකක් දෙනවා. ඒ ගල් ගන්න මේ සිලෝන් කියලා ගත්තා. හරි හරි. මේ පැත්ත අතරම වල හතරෙම තියෙන ඒ හතර විතරයි. මේ පැත්ත එකක් අර පැත්ත එකක් මේ දෙකේ තියෙන දෙකක්. සිලෝන් එකයි ගල් කට්ටු එකයි DL 99 දෙකයි 99. ඒ කියන්නේ කෙලවරෙන් ගන්න බින් එකෙන් ගන්න එක තමයි මෙතනින් ගෙනල්ලා සෝට් කරන්නේ අපේ. දෙනුනා මගේ ලෝකෙ ඔබ කියලා ඉතින් අපි පතල ටික එළියට බාලලා ඇවිල්ලා ඒ කියන්නේ පතලේ ඇතුලේ සිද්ධ වෙන්න ගල් කඩන්නේ කොහොමද? ඒ දේවල් අර බක්කි වලට දාන්නේ කොහොමද? ඒව එළියට ගිනියන්නේ කොහොමද? ඒ වගේ විස්තර ටික තමයි ඒ ඇතුළතේ සිද්ධ වුනේ. එතනින් පස්සේ අපි එළියට ආවහම එයාලා එතනින් පස්සේ මොනවද කරන්න ඕනි කියලා තමයි අපිට ඉස්සර ඒ විස්තර කරලා දෙන්නේ. කියන්නේ ඒ වගේ මිනිහා ගත්තාම ඒක කුඩු කරනවද නැත්නම් ගල් විදියටම පිටරට වලට යවනවද පවුඩර් විදියට හදනවද? ඒ කියන්නේ එයාලා පොඩි පොඩි ඩස් එකක් විදියට හදනවා. සාමාන්‍යයෙන් අපි ගාන්න වගේ හදනවනේ සාමාන්‍ය දේවල් වල ප්ලේට් එකක් ගන්න වගේ අන්න ඒ විදිය දේවල් කරනවද? අන්න ඒ විදියට තමයි එයාලා විස්තර කරලා දෙන්නේ එළියේදී. අපි බලමු එයාලා කොහොමද අපිට ඒක විස්තර කරලා දෙන්නේ කියලා. එයාලා ඊට පස්සේ අපිට එතන සිද්ධ වෙන දේවල් ටික අරන් ඒ කියන්නේ ගල් කුඩු කාඩලා එළියට යවලා ඒ විදිහින් පස්සේ මෙතනින් පස්සේ තමයි එයාලා පිටරටවල් වලට යන්නේ කස්ටමර්ස්ලාට අවශ්‍ය විදිහට රෙකමන්ඩ් කරලා මේ කවර වල දාලා මෙතනින් තමයි පැක් කරලා ලෝඩින් එකෙන් එයාලා ඒවා පිටරටවල් වලට ෂෙයා කරනවා. ඉතින් ඒතන තමයි මෙතන තියෙන්නේ. කියන්නේ මේකේ ලොකුම කාර්යය සිද්ධ වෙන්නේ මෙතන. මොකද මෙතනින් තමයි එතන හැම රටකටම යවන්නේ. ඉතින් එතනත් ඇතුළේ ওই විදිහට තමයි දේවල් සිද්ධ වෙන්නේ. ඒ ගැනත් අපිට යාළුවෝ මුලින් ඉඳන් විස්තරේව කියලා දුන්නා. අපි යමු එහෙනම් මේකේ ලැබ් එකට මොකද වෙන්නේ කියලා බලමු. මේ තියෙන ලැබ් එකකට මේකේ තමයි කාබන් එක ගන්න තියෙනවා. මේ තියෙන්නේ KB plant එකෙන් ගන්න. KBK මේ plant එකෙන් ගන්න. මේක. හරිද? මේ තියෙන කැලියම් එක. ඊට මේ තියෙන්නේ ඒ කියන්නේ මේ චිප් සයිස් නේ. යා. සාමාන්‍යයෙන් ඊට පස්සේ මේ තියෙන මේක කියලා. ඉතින් දැල් දිනවා. ඊට මෙෂ් එක. දැන් මේ මෙෂ් එක දැම්මම පස්සේ ඒ දෙන එයාලා ඊළඟට අපිට උතන ලැබ් එක ඇතුලේ මොනවද වෙන්නේ? ඕක එක අර සාමාන්‍ය දේවල් තියලා තියෙන අපිට පෙන්නන්න. මුලින් ඉඳන් වෙන්නේ කොහොමද? ගල් තියෙන්නේ කොහොමද? ඩස් එක විදියට හැදෙන්නේ කොහොමද? ඒ විස්තර ටික තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔතන මම වීඩියෝ ටිකක් ගත්තා සාමාන්‍ය ලැබ් එකේ කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ යාලා ඔන්න ඔතන ගියාට රූම් එකකින් පස්සේ යාලා ඒකේ බර මැනලා ඒවට කොහොමද ග්‍රෑම් කියලා බලලා තමයි යාලා ඒවා යවන්නේ. ඉතින් ඊට පස්සේ බෝගල ඇතුලේ පතල ඇතුලේ මොකද වෙන්නේ ටිකක් ඒ ටිකක් බලන්න ඉවරලා අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔය පාරේ යන්න ඕනේ. ඉතින් හද vlog එක නම් ලොකු vlog එකක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් හදිස්සියේ කරපු වීඩියෝ එකක්. දිනගන්න ඒ කාලේ ලං වෙන්න පෙර මග බලා ඒ මෙව්ව හැම හීන ගානේම ඉටු වේලා අපි ආදරේ ජය ලබා මට ලැබුණු ඔය විදිහට මගේ ජීවිතේ ගුණු තවත් ලස්සන දවසක් මේ විදිහට ඉවර වෙනවා. මගේ දිවේ මට ලැබුණු